ඉතින් කොහොමද? දැන් මේ පොඩ්ඩක් කතා කරන්න හිතුවා මේ රට යන තත්ත්වය ගැන පොඩි අදහසක් දක්වන්න හිතුණා. මොකද මේ දැන් තියෙන ආණ්ඩුව ජනතාව පත් කරගත්ත ආණ්ඩුවක්. ජනතාවගේම ආණ්ඩුවක්. ඒකට ප්‍රධාන මූලික වුණේ ඔබ අපි කවුරුත් දන්නවා අරගලය. ඊට පස්සේ දැන් අපි ආණ්ඩුව පත් කරගත්තට පස්සේ ඕනෑම ආණ්ඩුවක් පත් කරලා පස්සේ අපේ ප්‍රධාන අරමුණ මොනවද? වෘත්තීය සමිතියක අරමුණ එළියට එනවා. ඒ සියල්ලගම රැකියා විරුද්ධ උපායධාරීන්ගේ අරමුණ එළියට එනවා. ගොවියගේ අරමුණු එළියට එනවා. සෑම වෘත්තියකම දීවරයාගේ ප්‍රශ්න ටික එළියට එනවා. ආණ්ඩුවක් ආපු අලුත ඔය සියල්ල එළියට ඇවිල්ලා ඒකාබද්ධ වෙලා සටන් කරන්න පටන් ගන්නවා. මොකද අලුත ආපු ආණ්ඩුවකින් තමයි යමක් ගන්න පුළුවන් කියන මතය දැන් තියෙන ආණ්ඩුව හදලා තියෙනවා. සහ හැදුවා. ඒක අපි අත්විඳලා තියෙනවා. එතකොට දැන් මේ ආණ්ඩුවත් අත්විඳින්න යන්නේ අත්දැකීමට. නමුත් හැබැයි මේක මහජනතාවගේ ආණ්ඩුවක්. දැන් ඔබට තේරෙනවනේ මොකද්ද මේ මහජනතාවගේ ආණ්ඩුව කියන්නේ කියලා. ඊට පස්සේ පත් කරගත්තට පස්සේ ඒක මහජනතාවගේ නෙවෙයි ආණ්ඩුවේ ආණ්ඩුව වෙනවා. ඒක කරගන්න ඕනේ නැහනේ අපි තවදුරටත්. ඒක එහෙම හිතන්න ඕනේ නැහැ. මේක අපේ ආණ්ඩුවක් කියලා හිතුවොත් අපිට මොකද්ද කරන්න පුළුවන්? දැන් ඔබට පේනවනේ කලින් හිටපු හොල්මන් අවතාර ප්‍රභූ පන්තිය දේශපාලනය කියලා කරලා තියෙන්නේ මොකද්ද කියලා. තම තමන්ගේ සාක්කු වල සල්ලි දාන එක. කෝපා කමිටුව බලන්න. බලන එකේ හොරකම්. දූෂණ නිලධාරීනුත් එක්ක එකතු වෙලා ඇමතිවරු කරපු හොරකම්. සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තා. තරුණ සියා සභාව ගත්තා. වෛද්‍ය මොකද MSD එක ගත්තත් වෛද්‍ය සැපයුම් අංශය ගත්තත් සියල්ලම එකම විදියට එකම රටාවකට එකම තාලයකට හොරකම් කරලා තියෙනවා. මිනිස්සු ගැන නොසිතා. නමුත් දැන් මේ ආණ්ඩුවට වෙලා තියෙන දේ බලන්න. මේ ආණ්ඩුව තේරුම් ගන්න බෑ අපිට. මහජනතාව විසින් තේරුම් ගන්න බෑ. මේගොල්ලෝ කොහෙද යන්නේ මොකද්ද කරන්නේ කියලා අපිට තේරුම් ගන්න බෑ. මම හිතන්නේ ආණ්ඩුවටත් එක්ක සමහරක් කරලා පැටලෙන්න පුළුවන්. මොකද මහජනතාවට ඕන දේ කරන්න නම් රට බංකොලොත් දිශාවට යවන්න ඕන. රට හදන දිශාවට යවන්න නම් මහජනතාවට යම්කිසි පීඩනයක් ලබා දෙන්නත් ඕන. නමුත් මේ ආණ්ඩුව අයවැය විසින් පීඩනය පොඩක් අඩු කරලා තියෙනවා. නමුත් දැන් මේ උපාධිධාරීන්ගේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ කියලා වුන් සෑහෙන දුරකට කෑ ගහනවා. උපාධිධාරීන් කොච්චර ඉන්නවද? රැකියාව කොච්චර තියෙනවද කියලා බලන්න කලින් රජාව සමත් වෙලා නැහැ. ඇත්තට මෙහෙම කියනකොට කලින් උපාධිධාරීන් පොලිමකට රැකියාව දීලා තනතුරුත් නැතුව මේසත් නැතුව ඒ ගැන හොඳටම ලාල්කාන්ත විස්තර කරලා කියනවා. ඕක තමයි වෙන්නේ. හොඳම දේ තමයි කොච්චර බෙහෙත් ඕනද කියලා දන්නේ නැති වෛද්‍ය සැපයුම් අංශයක් තමයි ලංකාවේ තිබිලා තියෙන්නේ. ඒක අර කෝපයකින් හොඳට පේනවා. කොයි කාලෙද බෙහෙත් දෙන්නේ අත්‍යවශ්‍ය දේවල්. කිසිම පිළිවෙලක් නැහැ. හරිම අපිළිවෙලයි. හැබැයි මේ අපිළිවෙලට කඩේ යන පිරිස් තාම ඉන්නවා. ඒ ගැන මේ ආණ්ඩුව ප්‍රවේශම් වෙන්න ඕන. ඒ ගැන ජනතාව ප්‍රවේශම් වෙන්න ඕන. මොකද මේ අපිළිවෙල තමයි ලංකා ඒගොල්ලන්ගේ පැවැත්ම. ප්‍රභූ පන්තිය සහ ප්‍රභූ පන්තියට කඩේ යන එකේ පැවැත්ම තියෙන්නේ මෙන්න මේ අපිළිවෙල. මේක පිළිවෙල කරන්න යනකොට ඕනම තැනක පිළිවෙල සහ නිර්මාණශීලී කරන්න යනකොට කට්ටිය එනවා යනවා අස් වෙනවා විරෝධතා පානවා ඕම නෙවෙයි මෙහෙම කරේ කියනවා. ඕක ලොකු අවුලක්. ඇත්තටම ඕනම ආයතනයක ඕනම තැනක ඕක අවුලක්. ඒක අපි අත්විඳලා දන්නවා. දැන් ඊගාවට ගුරුවරු ලෑස්ති වෙනවානේ සුබෝධිනී 3 2 ගන්න. මේ ගන්න දෙන්න පුළුවන් රටක්ද? ඒක අමාරු තත්ත්වයක් නේ තියෙන්නේ. ගුරුවරුත් ඔක හොඳටම දන්නවා. ෆයිට් එකට එන්න හදමින් පසුබාමින් ඉන්නේ. මොකද ඒක දෙන්න ගියොත් රට ආපහු බංකොලොත් වෙනවා. ඉල්ලන හැමදේම දෙන්න කලින් මේ රට පිළිවෙලට හදාගන්න එපා. අපේ ෆයිට් එක තියෙන්න ඕනේ මේ රට හදපල්ලා කියන්නේ මේ ආණ්ඩුවට. මෙන්න මේ හැදීම ඔස්සේ තමයි අපිව IMF උගුලෙන්, ඇමරිකානු උගුලෙන්, චීන උගුලෙන් ගැලවෙන්න පුළුවන්. ඉන්දීය උගුලෙන් ගැලවෙන්න පුළුවන්. ඔය අනිත් විපක්ෂ කියන වාමාංශික විපක්ෂ කියන උගුලට අහුවෙලා ඉන්නේ පිළිගන්න ඕන. උගුලෙන් ගැලවෙන්න නම්
ෂණිකව බෑ. 60 ගණන් වල වගේ විප්ලවයකින් නෙවෙයි මේක උනේ. දැන් මේ යන්නේ එක්තරා විදියකට. මේක ධනවාදීද සමාජවාදීද කියන අරමුණ නෙවෙයි දැන් තියෙන්නේ අපිට මෙන්න මේ ණය උගුලෙන් මර උගුලෙන් මේ රට ගලව ගන්න ඕන. ගලවගෙන ස්වාධීන පුරවැසියෙක් හදලා හොඳට සාමූහික රටක් විදියට එකතු වෙලා යන්න ඕන. පිළිවෙලක් කරගන්න ඕන. ඒ පිළිවෙලට අපි බාධා කරන්න ගියොත් මේ ආණ්ඩුව පීලිපයින්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ පීලිපැනීමට උඩගෙඩි දෙන්නේ පරණ ප්‍රභූ පන්තියට කඩේ යන අපේම සගයන්. හොඳට මතක තියාගන්න. ඒ සගයන් දැන් ප්‍රාදේශීය ස්වභාවයෙන් එලි බහින්න හිතන් ඉන්නවා ප්‍රවේශම් වෙන්න. ඒ අවතාර වලට ඉඩ දුන්නොත් ආපහු රට චීන IMF ඇමරිකානු ඉන්දිය කොලනියක් වීම නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව තාම දූෂණය පැත්තට ගියේ නැහනේ. අරගොල්ලෝ දූෂිතයි කියලා හොඳටම හංගඩු හිච්ච කට්ටියනේ. කෝපායක බලන්න ආයිසරයක් බලන්න ඉල්ලනවා. කෝපායක හොඳටම නිලධාරිනුත් දූෂණය වෙලා ඇමතිවරුත් දූෂණය වෙලා හොඳටම මෙහෙමවත් රටක් තිබ්බ ඇති කියලා හිතෙන්නේ නැද්ද? ඒව බලනකොට කල්පනා කරලා බලන්න. මේ ආණ්ඩුව හරි පීල්ලට ගන්න නම් අපි ක්‍රියාත්මක වෙන්නම ඕන. එහෙම නොවුනොත් අපි යලිත් උගුලේ පැටලෙනවා. හැමදාම බංකොලොත් රටක ඉන්නවා. ඒක හන්ද වෘත්තීය සමිති ව්‍යාපාරය, දොස්තරවරු, ගුරුවරු, දීවරයෝ, ගොවියෝ ඔක්කොම මේක දැනගන්න ඕන. ඔබ දන්නවනේ. හාල් කොච්චර තියනවද දන්නේ නැති කෘෂිකර්ම අමාත්‍යාංශයක් තිබ්බේ. නඩු දන්නේ නැති. නඩු වීසි වෙන අධිකරණයක් තිබ්බේ. බෙහෙත් කියලා දන්නේ නැති සෞඛ්‍ය අමාත්‍යාංශයක් තිබ්බේ. එහෙම රටක් තවත් මොනවද අපිට කියන්න තියෙන්නේ? මේක හදාගන්න නම් අපි මහන්සි වෙන්න ඕන. මේ ආණ්ඩුවම අපිට පත් කරගන්න වෙනවා. වෙන අයට ගියොත් අපි ආපහු අපේ දරුවොත් එක්කම අපි ආපහු අමාරු වෙනවා. ආයෙ කතා කරමු. කරුණෙන් කරුණ ගැන. ස්තුතියි.